මේ ලෝකේ ගොඩක් පාලම් හදන්නේ වාහනවලට හරි මිනිස්සුන්ට හරි යන්න. හැබැයි චීනයේ ෂෙන්සියන් නගරයේ තියෙන මේ පාලම ඒ හැම එකකටම වඩා වෙනස්. මොකද මේ පාලම උඩින් එකම එක මිනිහෙකුටවත් යන්න අවසර නැහැ. ඇයි දන්නවද? මේක හදලා තියෙන්නේ සතුන්ට පාර මාරු වෙන්නයි. නගර දියුණු වෙද්දී අපි හදන ලොකු පාරවල් නිසා සතුන්ගේ වනාන්තර කෑලි වලට බෙදලා යනවා. පාර මාරු වෙන්න ගිහින් දහස් ගණන් සතුන් වාහනවලට යට වෙලා මැරෙනවා. ඉතින් ෂෙන්සියන් නගරය මේකට ලස්සන විසඳුමක් දුන්නා. ඒගොල්ලෝ අධිවේගී මාර්ගයට ඉහළින් මේ සත්ව පාලම හැදුවා. මේක කොන්ක්‍රීට් පාලමක් වුණාට මේක උඩ පස් පුරවලා ඇත්තම ගස් වැල් වවලා හරියටම වනාන්තරයක් වගේම නිර්මාණය කරලා තියෙනවා. දැන් ඒ පළාතේ ඉන්න සතුන්ට කිසිම බයක් නැතුව Tamanගේ යාළුවෝ හම්බ වෙන්න පාරේ අනිත් පැත්තට යන්න පුළුවන්. මේකෙන් සතුන්ගේ ජීවිත බේරෙනවා වගේම සෝබාදහමේ සමතුලිතතාවයත් ආරක්ෂා වෙනවා. මේක නිකම්ම පාලමක් නෙවෙයි. මේක මිනිසා සහ සෝබාදහම අතර තියෙන ආදරයේ සංකේතයක්. අපිට දියුණු වෙන්න ඕනේ නම් සතුන්ව විනාශ කරලා නෙවෙයි සතුත් එක්ක එකට ජීවත් වෙලා දියුණු වෙන්න පුළුවන් කියලා ෂෙන්සියන් අපිට පෙන්වලා දුන්නේ ඒ විදිහටයි.